එතකොට නිරය කියන වචනේ තමයි අපි අපාය කියලා කතා කරන්නේ. එතකොට බුද්ධ දේශනාවේ සඳහන් කළේ සූත්‍ර දේශනාවල් වල මේ අපාය තියෙන්නේ මහ පොළොවේ යට. තනිකරම ගිනි දැල් වලින් පිරිච්ච ඒ නිරේවල් වල මොනතරම් බිහිසුණු ගින්නක් තියෙනවද? නිරයෙන් පිටතට පවා යොදුන් ගණන් ඈතට ඒ ගින්දර ප්‍රසාරණය වෙලා යනවා කියලා කියනවා. නිරය බිත්ති වලින් එළියට පැතිරෙනවා. ඒ තරම්ම ඒ ගින්දර සැරයි. තවත් නොඑක් දේශනාවල් වල මේ පිළිබඳව කරුණු බොහෝම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ නිරයෙන් එළියට එන ගින්දර මනුස්ස ලෝකේ ඉන්න අපේ ඇඟේ වදින්න නැති වෙන්න අපිට තියෙන ආරක්ෂාව මොකක්ද? ඒ ආරක්ෂාව තමයි මේ මහ පොළොව. මේ මහ පොළොව අපි කොයිතරම් රකින්නවද? අපි නම් පොළොව රකින්නවා අඩුයි. නමුත් මහ පොළොව විසින් අපිව රකින්නවා. මේ මහ පොළොව යට තව කොයිතරම් අපි බලාපොරොත්තු නොවිච්ච නොදන්න දේවල් තියෙනවද? පුපුරන්න ආසන්න වෙච්ච ගිනි කඳු කොච්චර ඇද්ද? නමුත් හැමතැනම පිපුරුවේ නැහෙනි පින්නතුනි. මේ මහ පොළොව යටින් ගලන ගංගාවල් කොච්චර තියෙනවද? නමුත් හැමතැනම උඩට මතුනේ නැහෙනි. මේ වගේ සාකච්ඡා කරනවා නම් තව විවිධ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. පොළව අපිව කොච්චර රකින්නවද කියන එක ගැන. එතකොට මේ විවිධ උපද්‍රවයන්ගෙන් බාධාවන්ගෙන් මහ පොළව අපිව රකින්නවා නම් ඒ රැකවරණයේ කොයිතරම්ද ඊට වඩා ලොකු රැකවරණයක් භාග්‍යතුන් වහන්සේ නිසා අපිට තියෙනවා.